ආයිබෝවන් මම අද ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ හරියටම බුදු පහන තියෙන විදිහ. මේ තියෙන මගේ නිවසේ ඉඳලා බුදු පහන තියෙන තැනට යන විදිහ ඔයාලට දකින්න පුළුවන් මගේ බුදු කුටිය කොයි වගේ ස්ථාන ගත කරලාද කොයි විදිහට තියෙන්නේ කියලා. බුදු පහන තියදී අනිවාර්යයෙන්ම නිවසින් එළියට ප්‍රධාන දොරෙන් එළියට පහන් ආලෝකය වැටෙන විදිහට තියන්න එපා. ඒකට හේතුව තමයි නිවසේ පිටින් ඉන්නා වූ අමනුෂ්‍ය කොට්ටාස ඔය පහන් ආලෝකයට පොල් තෙල් පහන් එළියට ඇදිලා එනවා. ඇවිල්ලා නිවසේ ඉස්සරහා ස්ථානගත වෙනවා. ඊට පස්සේ නිවසේ ඒ බුදු පහන තියෙන පුද්ගලයාට ඒ අමනුෂ්‍යයා සම්බන්ධතාව හදාගන්න බලනවා. ටික කාලයක් ඇද්දී ඔළුවට සම්බන්ධතාවය හදාගෙන ඔළුවේ කැක්කුම් හිරි වැටෙනවා, ඔළුව බර වෙනවා, බැලන්ස් නැති වෙලා යනවා, බඩේ කැක්කුම් වගේ දෝෂ ගති ඇති කරන්න බලනවා ඔය අමනුෂ්‍ය කොට්ටාස. ඔයාට දෝෂ ගතියක් එකට දැනලා තියෙනවා නම් ඔය අනිවාර්යයෙන්ම සතියක් දෙකක් බුදු පහන පත්තු කරන එක නවත්තලා මල් පූජා කරන වැඩේ කරගෙන යන්න. පහන දැල්වන්නමු කියලා නීතියක් නැහැනේ. ඒතොර ඔයාට ඇඟට වෙනසක් දැනෙනවා නම් ඔතන ලොකු දෝෂයක් තියෙන්න පුළුවන් සම්බන්ධ වෙලා. අනිවාර්යෙන් මේක සුද්ධ කරලා අයින් කරන්න ඕනේ. කෙනෙකුට කියන්න පුළුවන් බුද්ධ ශක්තිය වැඩි ඒ වගේ දෝෂෙ නැහැ ඌව බොරු කතා. එහෙම කියන්න පුළුවන්. හැබැයි මම මේ කතා කියන්නේ අවුරුදු ගාණක් තිස්සේ අපි නිවාසවල ආරක්ෂා වලට ගිහිල්ලා ලැබුණු අත්දැකීම් එක්ක අපි ගොඩක් තැන්වල දැකලා තියෙනවා හොඳ ශක්තියින් තියෙන බුදු මැදුරු දැකලා තියෙනවා නිවසේ. බුදු පහන තියෙන තැන්වල පුදුම ශක්තියින් තියෙන දේවතා ශක්තිය ආශිර්වාද තියෙනවා. පෙළක් වල ලොකු ප්‍රශ්න ගොඩවල් තිබිලා තියෙනවා. එහෙම ලැබිලා තියෙනවා. අපි දැකලා තියෙනවා. ඒකයි මේ අපි කියන්නේ. හොඳ දේවතා ශක්තියක් ඔයාගේ ස්ථානට බුදු පුටියට වැටුණොත් ඔයා කරන කියන කටයුතු වල සාර්ථක වෙලා ඔයාට ගොඩාක් යහපත උදා වෙන පැත්තක් හැදෙනවා. හැබැයි ඔයාගේ ස්ථානෙට නරක පැත්තක අමනුෂ්‍ය දෝෂාන්ධකාරයන් නම් බල වෙලා තියෙන්නේ. ඒ වගේ ඔයාට යහපතක් වෙන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ ගැන සැලකිලිමත් වෙන්න. ඔය කවුරු මොන කතා කිව්වත් අපි විනායින් කරන්න ගියපු හැම ගෙදරකම බුදු පහන දැල්ලුණා. ඒක නිසා අපි පහන සකස් කර ගැනීමයි වැදගත් වෙන්නේ. අනිවාර්යයෙන්ම නිවසේ ඊසාන පැත්තට ඊසාන දිශාවට නේත්‍රා තියෙන්න, නැගෙනහිර පැත්තට නේත්‍රා තියෙන්න, ඒ පැත්තට බුදු කුටිය සකස් කරගන්න. නිවසෙන් එළියට ආලෝකේ වැටෙන්නේ නැති වෙන විදිහට. ඒ වගේම ඔයාගේ ගෙදරට භූමියට මේ කවුරු හරි කෙනෙක් විනයක් කිව්වොත් ඔය විනය එවපු යමුනුසයත් ඔය බුදු පහනට සම්බන්ධ වෙනවා එළියෙන්. ඊට පස්සේ එතන ඉඳන් ඔයාට දෝෂ ඇති කරනවා. ඒක නිසා හරි පරිස්සම් වෙන්න ඕන දෙයක් තමයි මම මේ කියන්නේ. ඒ වගේමයි ධාතුන් වහන්සේලා වැඩ ඉන්න ස්ථානවල අමනුෂ්‍ය දෝෂ නැහැ. ඒ වගේමයි බෝධීන් වහන්සේලා ගාව අමනුෂ්‍ය දෝෂ නැහැ. චෛත්‍යීන් වහන්සේලා ගාව අමනුෂ්‍ය දෝෂ රැඳෙනව අඩුයි. ඒ ස්ථාන හරි පිරිසිදුයි. ගොඩක් වෙලාවට පන්සල් වලත් ලොකු දෝෂවල් තියෙනවා. අමනුෂ්‍ය දෝෂවල් පිරීලා තියෙනවා. ඒකට එක හේතුවක් තමයි ඔය කට්ටඩි මහතුරු ඔය ගොඩක් කට්ටිය ඔය ගෙනල්ලා බෝධීන් වහන්සේ ගාව අමනුෂ්‍ය අතාරිනවා. ඒගොල්ලෝ හරියට මේ උන් අඩව් කරන්නේ නැතුව ඒවා තැම්පත් කිරීමෙන් ඒ බෝධීන් වහන්සේලාට බාර කරනවා ඔය අමනුෂ්‍ය කොට්ටාස. ඊට පස්සේ අමනුෂ්‍ය කොට්ටාස බෝධීන් වහන්සේ ගාව ඉන්න බෑ. එතන ශුද්ධ ශක්තියක් තියෙන. එතනින් ඈත් වෙලා විසික්ක වෙලා ගිහිල්ලා ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නා වූ ස්ථාන වලට තමයි ඔවුන් ආය රැස් වෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේලාට ලෙඩ තත්ත්වයක් නැතිකරන්න ඔය අමනුෂ්‍ය දෝෂ බලපානවා. මොකද අපේ ස්ථානට අමනුෂ්‍ය දෝෂ අන්ධකාරයන් තියෙන ස්වාමීන් වහන්සේලා වැඩලා ඉන්නවා. අපි උන්වහන්සේලා සුවපත් කරලා තියෙනවා. මේවා දකින්නේ මගේ බුදු කුටිය. මේ සුදු පාට තියෙන බුද්ධ ප්‍රතිමාව අපෙන් සුවපත් වුණු දරුවෙක් පූජා කරපු බුදු කුටියක්. එයාලම තමයි මේ බුදු කුටියට මුදල් යොදවලා සකස් කරේ. ඒ වගේ මේ තියෙන මම පුරාණේ ඉස්සර මම බුදු පූජා කරපු බුදු කුටිය මේ ධාතුන් වහන්සේ නමක් වැඩ ඉන්නවා ස්ථානේ. ඉතින් මගේ බුදු කුටියේ තියෙන නිවසෙන් එළියේ නිවසේ කන කිලිකුණු කෑම වලවත් ගන්ධයක්වත් මගේ බුදු කුටියට එන්නේ නැහැ. පිරිසුදු වෙනම තැනක තියෙන්නේ. එහෙම කියලා ඔයාලත් එකපාරටම බුදු කුටිය එළිය හදන්න යන්න එපා. ඔයාගේ භූමිය ආරක්ෂා කරලා තියෙනවා නම් පිරිසුදුයි නම් ඔයාට එළියක වුණත් බුදු පහන තියන්න පුළුවන්. තමයි තව දෙයක් තමයි ඔයාලට බුදු පහන තියෙනවා නම් පහන තියන්නත් හොඳ වෙලාවල් තියෙනවා. උදෑසන තියන්න පුළුවන්. ඊට අමතරව රෑ 7න් පස්සේ වගේ ආයේ බුදු පහන තියන්න පුළුවන්. අර 5-6 ඔය ටයිම් එක තියෙනවනේ. ඔය කාලය සාමාන්‍යයෙන් ඔය ගොම්මන් වෙලාව කියනව නේද? ඔය ගොම්මන් වෙලාවෙ එච්චර බුදුපහන තියෙන එකත් හොඳ නැහැ. මොකද ඒ වෙලාවට ඔය නරක ශක්තියින් බල වෙන වෙලාවක්නේ. ඒ කාලේ ඇරලා 7 පහ වෙලා වගේ බුදුපහන රැයට තියෙනවා නම් තවත් හොඳයි. මොකද ඒ වෙලාවට දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාද ශක්තියින් වර්ධනය වෙන වෙලාවක්. ඒ නිසා ඒ වෙලාවට අපිට ගොඩක් හොඳයි බුදුපහන තියෙනවා නම් මම මේ කියන කාරණා ගැන කවුරුවත් උරුණ වෙන්න අවශ්‍ය නැහැ. මොකද මෙයයි සත්‍ය. අන්තිමට කියන් තියෙන වින තියෙන ගෙවල් වල බුදුපහන දැල්ලුණා. ඒක නිසා හරියට අපි බුදුපහන සකස් කරගමු. මොකද අපිට මොනවා හරි කරදරයක් වුණොත් අපි අසරණයි. අපිට තමයි මුදල් වියදම් වෙන්නේ. හැම ප්‍රශ්නයක්ම වෙන්නේ අපිට. ඒක නිසා අපි පරිස්සම් වෙමු. අපි හරියට බුදුපහන දීලා එයින් හොඳ ආශිර්වාදයක් ලබා ගමු.
ඉතින් ඔයාලට බොහොම ස්තුතියි මගේ මේ වීඩියෝ එක බැලුවට. තව කට්ටියට දකින්නට මේ දැනුම යන්නටත් ෂෙයා කරන්න. ඔයාලට ගැටලුවක් තියෙනවා නම් යටින් මට කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් මට ෆ්‍රී වුණ ගමන්